ගම් වතුර එකපාරටම වැඩි වෙනවා. කියන්නේ අපි අපේ ගම මැදි වෙලා තියෙන ගඟවල් දෙකකින් නිවාස කැඩිලා යනවා. එතකොට අසරණ වෙලා ඉන්න ආබාධිත අයට යන්න එන්න මගක් නැති වෙනවා. මේ බඩු බායි හැමදේම විනාශ වෙලා යනවා. ළමයිට පාසලකටවත් ය아가න්න විදියක් නැහැ. එදිනෙදා කරන වැඩ මේ ජීවනෝපාය වෙනුවෙන් කරන වැඩ ඔක්කොම අතරමඟ නවතිනවා. අපිට සෑහෙන ලොස්ට් වුණා. මගේ ව්‍යාපාරය කරගෙන ඉන්නකොට ගෙන පටන් ගත්තම අලුත වගේ. අපි ගෙනල්ලා ගොඩක් එක්රැස් කරා මෙතන බඩු. ඒ ගෙනාවු බඩු ඔක්කොම ඒ වතුරට ගහගෙන ගියා. අපිට ඉතින් ඒක පියව ගන්න ක්‍රමවේදයක් නැහැ. ඉතින් ක්‍රමවේදයක් නැහැ කියන අපි ගොඩක් ඒ වෙලේ ගොඩක් අසරණ වුණා. With the support of World Vision project, we were able to install 2 automated river gauging stations. Then those river gauging stations can give us real-time data on river level. I think it's really important because if we ready before a disaster strike, I think we can reduce lot of impact from that risk. ඉස්සර නම් අපි දැනුවත් වීමක් ඇත්තටම තිබ්බේ නැහැ. ගේ ගාවට ගම් වතුර දානකම්ම දන්නේ නැහැ ගම් වතුර මෙච්චර ගොඩකට මේ මෙච්චර උසකටවත් එනවද කියන එක. නමුත් දැන් අපිට ෆෝන් එකට එනවා මැසේජ් එකක් මේ river.net lk ඒකෙන් ඒ මැසේජ් එකත් එනවා. ඒ හම්බෙන්න පණිවිඩ අපි ඉක්මනින්ම ප්‍රචාරක රට හරහා හරි ජංගම ෆෝන් හරහා අපි ඒව ඔක්කොටම පණිවිඩ හුවමාරු කර ගන්නවා. අපේ මේ ගම් වශයෙන් දැන් ජායල පැත්තෙන්ම ගත්තාම කමිටු තියෙනවා 25ක්. ඒ කමිටු වල හැමතැනම මේ වගේ මේ කමිටු පීඩෝල තියෙනවා. ඒ WhatsApp group හදලා තියෙනවා. එතකොට අපි මොන හරි දෙන්නම මොනවද ලවුඩ් ස්පීකර් මගින් එහෙම ගිහිල්ලා කියනවා මිනිස්සුන්ට දැනුම් දෙනවා ඊට මේවා කරලා අසල්වාසී අයගෙනුත් උදව් උපකාර ඒ වෙලාවේදී ලබා ගන්නවා. කඳවුරකට ඇවිල්ලා කරන්න ඕන කාර්යභාරයන් හරියාකාරව අපි දැනගෙන තියෙනවා දැන්. ඉස්සර වගේ නෙමේ දැන් අපිට හරියට මේ ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් ගම් වතුර දාපු ගමන් කාටවත් ඒ කියන්නේ දේවල් අහිමි වෙන්නේ නැත. ඒ කියන්නේ සර්ටිෆිකේට් එකක් වුණත් දැන් අරන් තියන්න කියන දේ අපි හැම කෙනෙක්ම දැනුවත් කරලා තියෙනවා. ඒ එතන ඉඳලාම ඔක්කොම මේ පිළිවෙලට අපි දැනගන්න අපිට මේ උපකාර වුණේ World Vision ආයතනයේ අර්බන් ව්‍යාපෘතියෙන් තමයි. එකක් තමයි අපි දැන් මෙතනදී කතා කරලා මේ ව්‍යාප්ති අර්ථයේ ඇන්ටිසිපේටරි ඇක්ෂන් ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනවා මෙහෙම පයිලට් ප්‍රොජෙක්ට් එකක් වශයෙන් නැත්නම් අත්තලහ ජාල ප්‍රදේශ තෝරගෙන කියපුවාම මාත් සතුටු වෙනවා. මොකද මටත් ඒක එකක් තමයි අපිට ලොකු එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඇත්තටම ඇන්ටිසිපේටරි ඇක්ෂන් කියන්නේ අපි එකක් තමයි ආපදාවකට පෙර ගන්නව ක්‍රියාව. මොකද ආපදාවට පෙර ගන්නව ක්‍රියාමාර්ග තමයි මම හිතන්නේ ආයෝජනයක් වෙන්නේ. මොකද ආපදාව වුණන් පස්සේ හානි වෙලා වෙන්න තියෙනවා වෙලා ඉවරයි. ඊට පස්සේ කරන ඒකට වැඩිය ආපදාවට මේක නිසා අපිත් ආපදාකට මධ්‍යස්ථානෙත් මම හිතන්නේ ආපදාවට පෙර ගන්නව ක්‍රියාව වෙනවද විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා.